අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ මගේ සිකුරාදා සහ සෙනසුරාදා දවස් දෙක ගෙවුන විදිහ ගැන. ඉතින් උදෙන්ම වෙනදා වගේම ජිම් එකට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අද මගෙත් එක්කම ඉන්නකෝ. මොකද වෙන්නේ කියලා බලන්න. මගෙත් එක්කම යමු. මේ මං අපේ ගෙදර ආසම තැනක් කොහේ යන්න ගියත් අනිවාර්යෙන් මෙතන බුදුපහන තියලම තමයි මම එළියට බහින්නේ. අදත් එහෙමම තමයි. ඉතින් මගෙත් එක්කම අද යන්. මගේ වීඩියෝස් බලන ඔයාලට නම් මේ පාරණු පුරුදු පාරක් නෙමෙයි. මේ කලින් වීඩියෝස් වලත් දැකලා තියෙනවනේ මේ පාර නම් ඔයාලා. මේ මගේ ජිම් එකට යන පාර. ඉතින් අද වාහනේ නැහැ. බයිසිකලේ තමයි අද ජිම් එකට යන්නේ. යමුකෝ මාත් එක්ක. workout ටිකත් ඉවර කරගත්තා. අපෝ back to home. අපි ඉන්නේ දැන් ගෙදර. හෙට හස්බන්ඩ් ගේ යාළුවෝ වගේක් ගෙදර එනවා. ඒ නිසා මොන හරි ඒගොල්ලන්ට ට්‍රීට් එකක් ලෑස්ති කරන්න හිතුණා. මම පැටිස් ටිකක් හදන්න යන්නේ. ඔයාලත් මගෙත් එක්ක හදිසියට හදපු නිසාද කොහෙදෝ පොඩක් හැඩේ නම් කවුල් ගියා ගණන් ගන්න එපා. එහෙම තමයි ඉතින් කෑම හදනකොට හැම වෙලෙම හරියන්නේම නැහැනේ. පොඩි පොඩි වැරදි වෙනවනේ. රස නම් හොඳටම තිබුණා. පොඩක් හැඩේ තමයි ප්‍රශ්නයක් උනේ. බලමුකෝ. ඉතින් ඔක්කොම වැඩ ටික ඉවර කරලා වොෂ් එකක් දාගත්තා. ඉතින් මම මේ මගේ ස්කින් කෙයාර් රූටින් එක කරන ගමන් මුලින්ම ඔයාලට කියන්න ඕනේ ජපානයට ආපු අලුත ඉඳලා මගේ මූණේ ගොඩක් පිම්පල්ස් එන්න පටන් ගත්තා. හැබැයි මේ ප්‍රොඩක්ට්ස් ටික පාවිච්චි කරන්න පටන් ගත්තාන් පස්සේ මගේ මූණේ ගොඩාක් ලොකු වෙනසක් තියෙනවා. ඒ වගේම මගේ පිම්පල්ස් ගොඩාක් අඩු වුණා. මං ජපානය ඇතුළත හොඳ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් සහ මගේ මූණට හොඳ වුණ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් ගැන ඔයාලත් එක්ක ඉස්සරහදී ෂෙයා කරගන්නම්. වැඩ ඔක්කොම ඉවර කරලා අද මට පහට වැඩ. මම මේ වැඩ කරන තැනට යන්න ලෑස්තිලා මේ යන ගමන් ඉන්නේ. ඉතින් මම වැඩ කරන තැනත් අද ඔයාලට පෙන්නන්න. හරි ඉතින් මගේ ලයිෆ් එකේ මම ගොඩක් දේවල් ප්ලෑන් එකක් අනුව තමයි කරන්නේ. උදේට ජිම් එකට ගිහිල්ලා මොන හරි කෑමක් හදනවා නම් නැත්නම් මොන හරි යන්න ඒ වගේ දේවල්ත් කරන ගමන් මගේ ජොබ් එකත් මම කරනවා. ඉතින් මේ ජොබ් එකට යන ගමන් ඉන්නේ. අපේ ගෙවල් ළඟ ඉඳලා පොඩි දුරක් යන්න ඕනේ ජොබ් එක තියෙන තැනට, මම වැඩ කරන තැනට. ඉතින් බස් එකේ තමයි මම යන්නේ. මම ඔයාලට මම වර්ක් කරන තැනත් අද පෙන්නන්න. මම තැන් දෙකක වර්ක් කරනවා. ඉතින් මේක තැනක් තමයි මම ඔයාලට ඒ තැනත් පෙන්නන්නම් අද. මගෙත් එක්කම ඉන්න.
කරගෙන යන්නේ ජපානයේ ලිකර් තියෙන කඩේකට. ඉතින් යමුකෝ මාත් එක්ක බලන්න කොච්චර ලිකර් ಜಾති මේ ජපානය ඇතුළතේ තියෙනවද කියලා බලන්න. මේ අපේ ගෙවල් ළඟ ඉඳලා පොඩි දුරකින් තියෙන ලිකර් ෂොප් එකක්. ඉතින් මෙතන ජපානයේ තියෙන ගොඩක් බ්‍රෑන්ඩ් වල ලිකර්ස් ගොඩක් තියෙනවා ප්‍රයිස් එකම. ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර බ්‍රෑන්ඩ් වගේම කොච්චර ප්‍රමාණවල වලින් සහ ඒ වගේ මිල ගණන් කොහොමද කියලා බලන්නකො දිගටම. ඔයාලා ආස බ්‍රෑන්ඩ් එකකුත් මෙතන තියෙනවද කියලා. නෙවෙයි මං ගත්තේ වෙන බෝතලයක්. ඒක පස්සේ පෙන්නන්නම්කෝ. හරි ඉතින් බඩු අරගෙන ඔක්කොම ගෙදර ආපු ගමන් හස්බන්ඩ්ගේ බිස්නස් මීටින් එකක් තිබුණා. ඒකටත් සම්බන්ධ වෙලා මං ඊට පස්සේ කෑම ටිකත් ඔක්කොම හදලා මේ විදිහට ලෑස්ති කරගත්තා. මම මේවා තමයි රැට ලෑස්ති කරගත්තේ. මේ තමයි කෑම මේසෙට ලෑස්ති කරපු දේවල්. ඉතින් අපි ආයෙ දවසක හම්බ වෙමු.